අයිබෝන් ඔයාලට. ඉතින් අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මම බයිබලයේ ගීතාවලියයි. ගීතාවලිය වනාහි හේබ්‍රෝ ජනතාවගේ නමස්කාරයට හා භාවනා ජීවිතයට අයත් උදාර කෘතියකි. ප්‍රසිද්ධ නමස්කාරය සඳහා අවශ්‍ය ස්ත්‍රෝත සහ පෞද්ගලික යාඥායන අංග දෙකම මෙහි දක්නට ඇත. ජෙරුසලමේ රජු මහා දෙව් මෙදුරේදීද වන්දනා ගමන්වලදීද දෙවිදානන්ට තුති පැසසුම් දීම එහි ප්‍රමුඛ ලක්ෂණයයි. මේ සඳහන් ගීත පහත දැක්වෙන පරිදි ප්‍රධාන කොටස් 5කට වර්ග කළ හැකිය. ස්තෝත්‍ර හා නමස්කාර ගීත, ජාතික ආයාචනා ගීත, රාජකීය ගීත, පාපොච්චාරණය හා ආයාචනා ගීත, තුති පැසසුම් ගීත. මහදෙව් මැදුරේ නමස්කාරය පිණිස උසස් සංගීත කලාවක්ද වාදක මණ්ඩලයක්ද මැනවින්ම සංවිධානව තිබුණ බව පෙනේ. මේ ගීත ගෙතූ බැතිමනුන්ගේ හැඟීම්වල ගාම්භීරත්වයද භක්තියද කාව්‍ය ලක්ෂණද අති උදාරය. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ විශේෂ අවස්ථාවලදීද ඉගැන්වීම් වලදීද ගීතාවලියෙන් සපයාගත් කියුම් සඳහන් කළ බවද කිව යුතුය. කන්ද උඩ දේශනාවේ කියුම්වල ගීතාවලියේ ආභාෂය බෙහෙවින් පිළිබිඹු ඇත. කුරුසිය මත අවසාන මොහොතේ උන්වහන්සේ පැවසූ කියමනක්ද පෙනේ. මෙවැනි හේතුන් නිසා මේ පැරණි කෘතිය අද දක්වාම කිතුණු ලොවේ ගෞරවාධාරයට ලක්වී ඇත. පළමු වන කාණ්ඩය සැබෑ භාග්‍යවන්ත භාවය. දුදනන් උපදෙස් අනුව නොයන පෞකාරයන්ගේ මග නොයන දෙවියන් වහන්සේ ගරහන්නන් ඇසුරු නොකරන සමිදානන් වහන්සේගේ විනෙහි ප්‍රීත ප්‍රමුදිත වන දිවාරෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තෙක් යැයි වන්නේය. ඔහු ඇලදොල අද්දර සිටුවා ඇති නියම කලට පලදරන කොළ පරවී නොයන ගසකට සමානය. ඔහු කරන සෑම දේම සරුසාර වේ. පවිටු දනෝ එසේ නොවෙති. ඔහු සුළඟේ යන බොල් හා සමාන වන්නෝය. විනිසය එනදා දුදනන්ට නම් වරද පැවරේ. දමිටුන් සමග ඔහුන්ට ගැවසූම් නැත්තේය. දමිටුන් හට සමිදානෝ සරණ වන සේක. පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේය. දෙවන පරිච්ඡේදය මෞලි මංගල ගීයක්. ජාතීන් විප්ලවයට සැරසෙනුවේ මන්ද? ජනතාවන් නිස්සාර කුමන්ත්‍රණ කරනුවේ මන්ද? සමිදානන්ටද එතුමානන්ගෙන් අභිසෙත් ලත් නිරින්දානන්ටද මහීපාල විරෝධීව නැගිට සිටින්නෝය. අධිපතිවරු එක් රැස් වී උපාය දන්නෝය. අප හිර කළ ඇති විලංගු බිඳ දමමින් යදම් කඩා දමමින් අපි නිදහස ලබමු යයි ඔවුහු පවසන්නෝය. සඟලොව සිහිසුන් අරා වැඩෙන සිටින උතුමානෝ සිනාසෙන සේක. සමිදානෝ ඔවුන් හට පරිහාස කරන සේක. එකල උන්වහන්සේ කෝපයෙන් ඔවුන්ට තරවටු කරන සේක. උදහසින් ඔවුන්ට තර්ජනය කරන සේක. මාගේ ශුද්ධ සියොන් ගිරමත්තෙහි මා රජතුහට කිරුළු පළඳවා රජකම දුන්නෙමි. මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි. එතුමානෝ මට කතා කොට නුඹ මාගේ පුත් කුමරුය. අද මම ඔබේ පිය රජ වූවෙමි. නුඹ කැමති දෙයක් මාගෙන් අයදින්න. සකල ජාතිහු නුඹ උරුමය වන්නෝය. මුළු මහ පොළවද නුඹ සන්තක වන්නේය. නුඹ දරදඬු පාලනයකින් ඔවුන් සිඳබිඳ මැටි බඳුනක්සේ සුණු විසුණු කරනු ඇතැයි වදාන්න සේක. රජවරුනි, ඒ නිසා සිහි පරීක්ෂාකාරීව සිටින්න. භූපතිවරුනි, මෙයින් ගුරුකම් සිතට ගන්න. සමිඳුන් හට ගරු බියෙන් සේවය කරන්න. බියෙන් ඇලමින් රජදන් පා සිප ගන්න. නැතහොත් එතුමානන්
උදහසින් විගසින් ඔබ වෙනසෙනු ඇත. මන්ද එතුමන් උදහස වහා ඇවිලෙන්නේය. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝය. 3 වෙනි පරිච්ඡේදය. පිහිට පතා අලුයම යදුම. දාවිද්ගේ ගීතයකි. සමිඳුනි මට සතුරෝ ගණනින් බොහෝ වන්නෝය. මට විරුද්ධ වන්නෝ එන්න එන්න වැඩි වන්නෝය. දෙවි පිහිටක් ඔහුට නැතැයි මාගෙන කියන්නෝ වැඩි වැඩියෙන් නැගී එන්නෝය. සමිඳුනි එහෙත් ඔබ මා අවට පලිහක් වැන්නය. මා මහිමය ඔබය. ඔබ මා දිරිගන්වන සේක්ක. මම සමිඳුන්ට හඬ නගා මොර ගසමි. එතුමානෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක්ක. මම වැඳ හෙව නිදා ගනිමි. යළි අවදි වෙමි මන්ද සමිදානෝ මට රැකවරණය දෙන සේක්ක. දසදහසක් සතුරන් සිටියත් මා වටකොට බියසක කිසිත් මාගේ සිතට නැත්තේය. සමිඳුනි වැඩිය මැනව. දෙවිඳුනි මා මුදාළුව මැනව. මන්ද ඔබ සතුරන්ගේ බල සිඳලන සේක්ක. දුදනන්ගේ දල බිඳලන සේක්ක. ජයසිරි එන්නේ සමිඳුන්ගෙන්ය. ආසිරි ඔබ සෙනග කෙරෙහි වේවා. 4 වෙනි පරිච්ඡේදය. පිහිට පතා සවස යැදුම. දාවිද්ගේ ගීතයකි. මා රක්නා මාගේ දෙවිඳුනි මේ යදින්නාට පිළිතුරු දුන මැනව. විපතේදීද ඔබ මා මිදූ සේක්ක. මට කරුණා කර මේ යදුමට සවන් දුන මැනව. මිනිසිනි ඔබ මට කොපමණ කල් හරසර වෙනුවට ගැරහුම් දෙන්නහුද? නිෂ්ඵල දෙයට නැමී මුසාවාදයට ඇදී යන්නහුද? සමිදානන් දැහැමි අය තමන්ටම තෝරාගත් බව සිතට ගන්න. එතුමානෝ මාගේ යදුමට සවන් දෙන සේක්ක. බියෙන් ඇලලී ගියත් පාපයෙන් දුරුවන්න. සංසොන් සිතින් යහනට වී භාවනා කරන්න. නියමිත පූජා සමිඳුන්ට පුදන්න. එතුමන් කෙරෙහි විශ්වාසය තබන්න. අපට ප්‍රීතිය පෙන්වන්නේ කවරෙක් දැයි බොහෝ දෙනා කියති. සමිඳුනි අප වෙත ඔබ කුළු නැස යොමු කළ මැනව. ධන ධාන්‍ය මිදිපැන් බහුලව ඇති අයට වඩා ඔබ මසිත ඉමිහිරි ප්‍රීතියෙන් පුරවා ඇත. මම ශාන්ත සිතින් සැතපී වහා නින්දට යමි. මන්ද සමිඳුනි ඔබ පමණක් මට සුරැකිව විසීමට වරදෙන සේක්ක. 5 වන පරිච්ඡේදය. ආරක්ෂාව සඳහා යැදුම. දාවිද්ගේ ගීතයකි. සමිඳුනි මා යදුමට සවන් දෙනු මැනව. මාගේ භාවනාව සැලකුව මැනව. රජතුනි මාගේ දෙවියනි ඔබ සරණ පතා මම එන්නෙමි. කරුණාවෙන් මා යදුමට සවන් දෙනු මැනව. සමිඳුනි අලුයම මාගේ යදුමට සවන් දෙනු මැනව. අරුණලු එන කල පූජා පුදකොට ඔබ එනතුරු බලා සිටින්නෙමි. ඔබ දුෂ්ටකමට ප්‍රිය කරන දෙවි කෙනෙක් නොවන සේක්ක. ඔබ අභිමුව නපුරට ඉඩ නොතබන සේක්ක. අහංකාර අයට ඔබ අභිමුවේ තැනක් නැත්තේ. අපරාධ කරුවන්ට ඔබ ද්වේෂ කරන සේක්ක. සමිදානෝ බොරු තෙපලන ලද වනසන සේක්ක. මිනීමරු කපටි අය පිළිකුල් කරන සේක්ක. මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවසට පිවිසෙන්නෙමි. ගරුබිය පාමින් ශුද්ධ මැදුරු අභිමව නමදින්නෙමි. සමිඳුනි මට සතුරන් බොහෝ සිටින බැවින් දැහැමි මග මා ගෙන ගිය මැනව. ගත යුතු මග මට පෙන්නුව මැනව. මා සතුරන් පවසන දේ විශ්වාස කළ නොහැකිය. ඔවුන්ගේ සිත දැඩි දුෂ්ටකමින් පිරී ඇත්තේය. ඔවුන්ගේ උගුර අමු සොහොනක් වැනිය. ඔවුහු දිවෙන් ඉච්ඡා බස් දොඩන්නෝය. දෙවිඳුනි ඔවුන් නසා වනසාලුව මැනව. ඔවුන්ගේ කූට උපයාවලට ඔවුන්ම හසු කළ මැනව. ඔවුන්ගේ බොහෝ අපරාධ නිසා ඔවුන් දුරින් දුරු කළ මැනව. මන්ද ඔවුහු ඔබට එරෙහිව කැරලි ගැසුවෝය. ඔබ සරණ යන්නෝ ප්‍රීතියෙන් පිනා යත්වා. ඔබ ඔවුන් රක්නා බැවින් ඔවුහු විපුල සතුරින් උදම් වෙත්වා. ඔබ නම ප්‍රිය කරන්නෝ ප්‍රීති ප්‍රමෝද වෙත්වා. මන්ද ඔබ දමිටුන්ට ආසිරි දෙන සේක්ක. සමිඳුනි
ඔබ පෙම පලිහක් මෙන් ඔවුන් වට කරන සේක. 6 වෙනි පරිච්ඡේදය සුවය පතා යැදුම දාවිද්ගේ ගීතයකි. සමුදනී ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව දැඩි කෝපයෙන් දඬුවම් නොදුන මැනව සමිඳුනී දුබල මට කරුණා කළ මැනව මාගේ ඇටකටු පොඩි වී ඇත මා සුව කළ මැනව මම මුළුමනින්ම කැළඹී සිටිමි සමිඳුනී ඔබ කොපමණ කල් පමාවන සේක්ද සමිඳුනී යාළි වැඩමකොට මරණින් මා ගලවා ගන්න ඔබ තිර පෙමින්ද දැන් මා මුදාලන්න මන්ද මරණින් පසු ඔබ ගැන සිහිවීමක් නැත්තේය පාතාලේ ඔබ හට පැසසීමක් නැත්තේය මම සෝදුකින් වැරී සිටිමි හැම රැයකම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත කඳුළු දහරින් කොට්ටිය පෙඟී ඇත වැළපීමෙන් මාගේ දෙනත ඉදිමී ඇත සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත සියලු පවිටුනි මා වෙතින් යන්න මන්ද සමිදානෝ මා විලාප හඬ ඇසූ සේක සමිදානෝ මාගේ යාදිනි ඇසූ සේක එතුමානෝ මා යදුම පිළිගන්න සේක මාගේ සියලු සතුරෝ පරාජය වී ලැජ්ජාවට පැමිණෙත්තා හදිසියෙන්ම වියවුල් වී ආපසු හැරී යත්වා 7 වෙනි පරිච්ඡේදය යුක්තිය සඳහා යැදුම බෙන්ජමීය කුෂ්ගේ වචන නිසා දාවිද් විසින් සමිඳුන්ට ගායනා කරන ලද කාව්‍යයකි. සමිඳුනි මාගේ දෙවියනි මා රැකවරණය ඔබ වෙතමය. ලුහුබැඳ එන රුපු කැලේ නිදහස් කොට මා මුදාලන්න. නැතහොත් ගලවන්නට බැරි තැනකට සිංහෙකු මෙන් ඔවුන් මා ඩැහැගෙන යනු ඇත. එහිදී මා කැබලි කොට මරා දමනු ඇත සමිඳුනි මාගේ දෙවි කෙනෙකුට යම් අයුක්තියක් මා කර ඇත්තෙමි මිතුරෙකු හට හොඳක් වෙනුවට නපුරක් කර ඇත්නම් මට වරදක් කළ සතුරෙකු නිදහස් කර හැරියෙම් නම් සතුරෝ මා ලුහුබැඳ අවුත් මා අල්ලා ගනිත්වා ඔහු මා කපා කොටා මරත්වා මාගේ මලකඳ දූවිල්ලෙහි දමත්වා සමිඳුනි ඔබේ උදහසින් නැගිටනු මැනව මා එදිරිකාරයන්ගෙන් කෝපාගින්නයට විරුද්ධව සිටිය මැනව අවදිව මට පිහිටුව මැනව ඔබේ නියමය යුක්තිය ඉටු කිරීමය සවුලෝ සත එක් රැස්ව ඔබ වට කර සිටිත්වා ඉහළ අහසේ ඔවුන් මැද ඔබ සිහසුන් අරා වැඩ සිටින්න සමිදානෝ සව් සතහට යුක්තිය සලසා දෙන සේක සමිඳුනි මාගේ දැහැමිකමත් අහිංසකකමත් අනුව මා විනිශ්චය කළ මැනව මිනිසිතෙහි සිතුම් පැතුම් විමසාලන දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි අද මිටුකම් බිඳ දමන්න දහම් රජය පිහිටවන්න දෙවිදානෝ මට රැකවරණේ දෙන පලිහ වන සේක අවංක සිත් ඇත්තන් හට පිළිසරණ වන සේක දෙවිදානෝ දැහැමි විනිසුකරුවෙක් වන සේක එහෙත් නිරතුරුව උදහස්ව නොසිටින සේක පවිටු දනන් වැරදි මගින් නොහැරෙන විට දෙවිදානෝ සිය අසිපෙත තියුණු කරන සේක දුනුදිය තැත් කවා සූදානම් කරන සේක මාරක අවි සකස් කරන සේක ඊතල ගිනි ඊතල කරන සේක එසේ වුවද නපුරු දනෝ නපුරුකම පිළිසිඳි ගනිති අයිතුකම ගැබ්ගෙන සිටිති මුසාවාදය ප්‍රසූත කරති ඔහු බිම තැනක ගැඹුරු වලක් හරා තඹති කැපූ වලේ ඔහුම වැටති ඔහුන් කළ නපුර ඔහුන් පිටම ආපසු එයි ඔහුන්ගේ ඒ දුෂ්ටකමද ඔහුන්ටම යළි පටිසන් දෙයි සමිදානන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි අති උත්තම හිමිතුමන් හට තුති ගී පවසමි 8 වෙනි පරිච්ඡේදය දේව මහිමය හා මිනිසාගේ උදාරත්වය සමිඳුනි අපේ සමිඳුනි ඔබේ නාමයේ ලොපුරා කොතරම් මහිමාන්විත වන්නේද ඔබේ තේජෝ මහිමය සගලොවින් එපිට පිළිරැව් දෙන්නේය කිරිදරු බිලිඳ සිඟිති මුවින් ඔබ සතුරා පලිගන්නාද නිහඬ කළසේක රුපු ඔද බිඳිමින් බලකොටුවක්ද ඉදි කළ සේක සියතින්ම ඔබ නිම කළ අහස්තලයද ඔබ පිහිට වූ සඳ මඩලද තරුවැල්ද
මා නරඹන කල්හි මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක්ද මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක්දැයි මට සිතෙන්නේය. එහෙත් ඔබ මිනිසා මවා ඇත්තේ දෙවිඳුන්ට පමණක් දෙවෙනි වන ලෙසින්ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේය. ඔබ මෙවූ හැමදේ ඔහුට යටත් කළ සේක්ක. ඔබ ඔහු මුළු සක්වලට අධිපති කළ සේක්ක. ගව බැටළු ආදී සතුන් වන සතුන්ද ඔහුට යටත් කළ සේක්ක. ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන්ද සත් සමුදුර හැම සතුන් කෙරෙහි අධිපතිකම මිනිසාහට පවරා දුන් සේක්ක. දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලොව පුරා කොතරම් මහිමාන්විත වන්නේද. 9 වෙනි පරිච්ඡේදය දැහැමි විනිශ්චය ගැන පැසසුම්. දාවිද්ගේ ගීතයකි. සමිඳුනි, හදපත්ලෙන් මම ඔබහට තුති පුදමි. ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි. ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි. මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි. ඔබේ ආගමනය නරඹා සතුරෝ පසුපැස යති. පැකිල වැටති වෙනසෙති සාධාරණ විනිශ්චයකරුනි. සියසුන් අරා ඔබ වැඩ හිඳින සේක්ක. මා ගැන නඩුව අසා මට යුක්තිය ඉටු කළ සේක්ක. ජාතීන්ට තරවටු කොට අද මිටුවන් විනාශ කොට ඔවුන්ගේ නම සදහටම මකා හරින සේක්ක. සතුරන්ගේ නගර සුණු විසුණු කර ඇත. ඒවායේ නම් ගම් මතකයෙන් පහ කර ඇත. ඔවුන් සදාකල් විනාශයට පැමිණූ සේක්ක. සමිධානෝ සියසුන් අරා සදා වැඩ සිටින සේක්ක. විනිසය පිණිස සිය සියසුන පිහිට වූ සේක්ක. එතුමානෝ දැහැමි කමින් මුළු ලෝ නඩු විසඳලන සේක්ක. ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක්ක. සමිධානෝ පීඩිතයන් හට උස් බලකොටුවකි. විපත්ති සමයෙහි මහ බලකොටුවකි. ඔබ පිළිගන්නෝ, ඔබ විශ්වාස කරති, ඔබ සොයා එන්නන් ඔබ කිසිදා අත් නොහරින සේක්ක. සියොන් ගිරෙහි වැඩ වසන සමිඳුන් හට ගී ගයන්න. මුළු ලොව හැම ජාතීන්ට සමිඳුන් කළ දෙය පවසන්න. දුක් ගැනවිලි ඇති කවරෙකුවත් එතුමානෝ අමතක නොකරන සේක්ක. වරද කරන කාටත් සමිඳුන්ගේ දඬුවම හිමි වේ. සමිඳුනි, මට කරුණා කළ මැනව. සතුරන්ගෙන් වූ මාගේ දැඩි දුක සලකාලුව මැනව. මරුමුවෙන් මා වෙන් කර ගත මැනව. එවිට ඔබ මට දුන් සෙස් සිරි ගැන ජෙරුසලමේ සව් සතහට ජය තුති ගී පවසන්නෙමි. විජාතිහු වලක් කපා එම වලෙහි වැටි සිටිති. එලෙසම උගුලක් කටවා එම උගුලට අසු වී සිටිති. සමිධානෝ යුක්තිය ඉටුකොට ප්‍රකාශ වූ සේක්ක. කුදිටු දනෝ තමන් හෙළන උපාදැලේ පැටලී සිටිති. තුදනන්ගේ ඉරණම පාතාලය වේ. දෙවිඳුන් අමතක කරන ජාතීන්ටත් එසේම වේ. දිලිඳා හැමදා අමතක නොවනු ඇත. පීඩිත අයගේ පැතුමත් සදහටම යටපත් නොවනු ඇත. වඩිනු මැනව සමිඳුනි. ඔබට එරෙහිව නැගිටින්නට මිනිසාට ඉඩ නොදුනු මැනව. ජාතීහු ඔබ අභිමුව විනිශ්චය කරනු ලබත්වා. සමිඳුනි, ඔවුන් බිහිතියෙන් ඇලලී යන්නට සැලැස්ව මැනව. ජාතීන් මැරෙන සුළු අය පමණක් බව දැනගන්නට සැලැස්වුව මැනව. 10 වෙනි පරිච්ඡේදය පිහිට සඳහා යැදුම. සමිඳුනි, ඔබ ඈත් වී සිටින්නේ මන්ද? විපත් සමයේ කුමකට සැඟවී සිටින සේක්ද? අහංකාර පවිටු දනෝ සිදිලිඳුන් හට පීඩා කරති. එබැවින් තමන් අටවන උගුල්වල තුමුව හසු වෙති. දුදනන්ගේ පාරට්ටුව තමන් ගැනම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති. එතුමන් හෙලා දකිති. දුදනා උඩුගුකම නිසා දෙවිඳුන් සොයා නොයයි. දෙවි කෙනෙක් ලොවේ නැත යනු ඔහුගේ නිගමනයයි. ඒ මිනිසා සැමවිටම සව් ඉසුරෙන් වැජවනු ඇත. ඉහලින් එන දෙව් නියමය ගැන නම් කිසි දැනුමක් ඔහුට නැත. සිය සතුරන්ට ඔහු නිගා කරයි. ඔහු තමාහට මෙසේ කියාගනී. නොවැටෙමි, මම කවදාවත් කිසි විපතක් නැත මාහට. සාපයෙන් රැවටිල්ලෙන් සැහැසුකමින් ඔහුගේ මුව පිරී තිබේ. නපුර සමග අයුක්තිය ඔහුගේ දිවග ලෙල දෙයි. ගම්මානයේ සැඟවී සිට ඔහු නිදොස් අය
කපා කොටයි පිහිටක් නැති අසරණීන් එනතුරු ඔහු මාන බලයි. ගුහාවේ නිදන සිහ රදකුමෙන් ඔහු ගොදුරු සොයා රහස් තැනක läග ඇත. දිළිඳු දනන් ඩැහැගනු ඇත. මරු දැලදා ඇදගනු ඇත. සුදනා පහර ලබා බිම වැටී ගුලි ගැසී සිටි ඒ අසරණ අය දුදනන්ගේ අතට අසුවී සිටිති. දෙවිඳුන් මෙතන නැත. එතුමානන් මුහුණ වසාගෙන ඇත. කිසි කලක එය නොදකිනු ඇතැයි ඔහු සිතින් සිතා ගනී. සමිඳුනි අවදි වන්න. ඔබ අත ඔසවා මුදවා ගන්න. දිළිඳු අය සිහි කරන්න. දුෂ්ටයා දෙවිඳුන් හට නිගා කරන්නේ මන්ද? ඔබ දඬුවම් නොදෙන සේක් යැයි ඔවුන් සිතින් සිතා ගන්නේ මන්ද? ඔබ දුක් කරදර ගැන සලකන සේක්ක. ඔබ උපකාර කරන්නන්ට නිතරම සූදානම්ය. අසරණයා සිය ජීවිතය ඔබට බහර දෙයි. ඔබ අනාථයාගේ ආධාරකරු වන සේක්ක. නපුරන්ගේ හා දුදනන්ගේ බලය සිඳ බිඳලන්න. කිසි නපුරක් ඉතිරි නොවන ලෙස ඔවුන්ට දඬුවම් කරන්න. සදහටම සමිදානෝ රජදානෝය. එතුමන්ගේ විජිතයෙන් විජාතීන් වෙනසනු ඇත. සමිඳුනි පීඩිතයන්ගේ විලාපයන්ට ඔබ සවන් දෙන සේක්ක. ඔවුන්ට ඔබ දිරිය දෙන සේක්ක. මිහිපිට වසන මිනිසාගෙන් තවත් පියක් ඇති නොවන පරිදි අනාථයා හා පීඩිතයා සාධාරණ ලෙස විනිශ්චය කළ මැනව. ගීතාවලියේ 11 වෙනි පරිච්ඡේදය. සමිඳුන් කෙරේ තිසර බැති පෙම. දාවිද්ගේ ගීතයකි. හිමිතුමන් වෙත රැකවරණය මට ඇත එබැවින් පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නේයයි ඔබ මට කියන්නේ කුමකටද? අන්න බලන්න නපුරු දනෝ දුන්න තැත් කවති අඳුරේ සිට සුදනන් හට විදින පිණිස ඊතල දුනු දියෙහි යොදති. පදනම් දෙදරා බිඳ වැටුණොත් දැහැමි අයට කරගත හැකි දෙයක් වේද? හිමිතුමානෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක්ක. එතුමානන්ගේ සිහසුන සගලොවෙය්ය. හිමිතුමානෝ සියසින් ලෝසත විමසා බලන සේක්ක. සමිදානෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන සේක්ක. එතුමානෝ සැහැසි කරන්නාට වෙර බඳින සේක්ක. දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක්ක. ගෙන්දගම් දවා පුළුස්සන සුළඟද ඔවුන් හිස පිටට එවන සේක්ක. හිමිතුමානෝ දැහැමිය ගුණ දහමට ප්‍රිය ඇත්තෙකි. දැහැමි අය එතුමන්ගේ මුහුණ දකින්නෝය. 12 වෙනි පරිච්ඡේදය. අභක්තිය පැවති කලක කළ අයදුම. දාවිද්ගේ ගීතයකි. සමිඳුනි පිහිටුව මැනව. සැදැහැවතුන් ඉතිරිව නැත. විශ්වාසවන්තකම ලොවින් තුරන් වී ඇත. මිනිසා මිනිසාටම බොරු පවසයි. චාටුබසින් දෙසිත් ඇතිව කතා කරයි. සමිඳුනි ඔවුන්ගේ චාටුබස් නවත්වන්න. පුරසාරම් නැති කරන්න ඔහු මෙසේ උදන් අනිති. අප රිසිදේ අපි කියමු කුමකටද අපි නිහඬ වන්නේ? කවුරුද එය නවත්වන්නේ? අප සමිදානෝ මෙසේ වදාරති. පිහිටක් නැති දිළිඳා තලා පෙලා දමන නිසා ඒ දුක මට ඇසෙන නිසා මම දැන් එහි වැඩම කරමි. ඔවුන් පතන රැකවරණය සලසා දෙමි. කෝවෙහි සත්වරක් තමා උණු කරන ලද රිදීමෙන් සමිඳුන් බස් සුපිරිසිදුය. සමිඳුනි අප රැකගත මැනව. කුදිටු අනාචාරික පරපුරකින් අප නිරතුරු රැකගත මැනව. පවිටු දනෝ ඔබ මොබ යති. රට සැම දෙස දුසරිත වැජඹෙයි. 13 වෙනි පරිච්ඡේදය. සමිඳුන් වෙත යැදුම. දාවිද්ගේ ගීතයකි. සමිඳුනි කොතෙක් කලක් ඔබ මා අමතක කරන සේක්ද? සදහටමද ඔබ මා හැර දමා අහක බලා සිටින සේක්ද? සිත් වේදනාවෙන් තැවි තැවි කොපමණ කල් සිටින්ද? දිවා රෑ සෝදුකින් පෙළි පෙළි කොපමණ කල් සිටින්නද? මා සතුරෝ මට ඉහලින් කොපමණ කල් වැජබෙන්නෝද? දෙවි සමිඳුනි මා සලකා මට පිළිතුරු දුන මැනව. මරණ නින්ද වළක්වන පිණිස මා දෙනතට එළිය දෙන්න. එවිට නොහැක මාගේ සතුරාට ඔහු පැරදුවමි යැයි මා ගැන කියන්නට.
නොහැකිය මාගේ සතුරන්ට මාගේ වැටීම ගැන සිනාසෙන්නට. ඔබේ තිර පෙමෙහි මම රඳා සිටිමි. ඔබ මා ගැලවූ බැවින් මම ප්‍රීති වන්නෙමි සමිඳානන් දයා කරුණා පෑ බැවින් එතුමන් හට මම ගී ගයන්නෙමි. ගීතාවලියේ 14 වෙනි පරිච්ඡේදය. අදේව දුෂ්ටකයන්ගේ ඉරණම. දාවිද්ගේ ගීතයකි. දෙවි කෙනෙක් නැතැයි අනුවනේ සිතින් සිතති එවැනි අය අදම කුදිටු දේම කරති යහපත් කරන කිසිවෙක් ඔවුන් අතර තවත් නැත සමිධානෝ සුරලව සිට බලන සේක මිනිස් ලොවෙහි නැනවත් අය දෙවිඳුන් වැද පුදන අය ඇද්දයයි විමසන සේක ඔවුන් සියල්ලම මුලාව ගොස් ඇත සව් සත කෙලෙස් වලින් පිරී ඇත හොඳක් කරන කිසිවෙක් නැත කෑම කන්නාක් මෙන් මාගේ සෙනග කා දමන මාහට අයදුම් නොකරන අදමිටු මේ අයට සිහිනුවන නැත්ත. දෙවිතුමන් තමන් කීකරු අයට ලංවන වැඩවසන බැවින් පවිටු දනෝ මහත් බියෙන් ඇලලී යති. පවිටු දනෝ දිලිඳුන්ගේ සිතුම් පැතුම් ව්‍යර්ථ කරති. එහි සමිධානෝ ඔවුන්ගේ සරණ වන සේක්ක සියොන් කන්දෙන් විමුක්තිය පැමිණියොත් කොතරම් හොඳද. හිමිතුමන් සිය සෙනගට සැප සම්පත දුන් විට ජාකෝබ් පෙළපතට කොපමණ ප්‍රීතියක්ද ඊශ්‍රායෙල් සෙනගට කොපමණ සතුටක්ද. 15 වෙනි පරිච්ඡේදය. බැතුමුතුන්ගේ චරිත ලක්ෂණ. දාවිද්ගේ ගීතයේකි සමිඳුනි ඔබේ දෙව් මැදුරේ කවරෙකු සිටිය හැක්කේද ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේද නිදොස් ලෙස කල්යවන දැහැමි ලෙස වැඩ කරන අවංක වදන් පවසන තැනැත්තාටය ගතු කේලම් නොකියන මිතුරාට නපුර නොකරන අසල්වැසියාට එරෙහිව කටකතා නොපවතුරන තැනැත්තාටය. ඔහු දුදනන් පිළිකුල් කරන්නේය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පවා වාසි අවාසි නොතකා සිය පොරොන්දු ඉටු කරයි. ඔහු මුදල් පොලියට නොදෙයි. නිදොස් අයට විරුද්ධව අල්ලස් නොගන්නේය. මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලක නොවන්නේය. 16 වෙනි පරිච්ඡේදය. හිමිතුම පරම සැපතය. දාවිද්ගේ මික්තාම් නම් කවියකි. දෙවිඳුනි මම ඔබ සරණ කොට ගතිමි එබැවින් මා රැකගත මැනව. මම මෙසේ කීමි සමිඳුනි ඔබ මාගේ සමිධානන් වහන්සේය. මාගේ සව් සම්පතය ඔබ හැර අන් කිසිසෙතක් මට නැත්තේය. මිහි මත වසන බැතිමත්හු උතුම් වන්නෝය. ඔවුන් පිළිබඳව විපුල සතුටක් මට ඇත්තේය. අන් දෙවි පිහිටක් පතා දුවන අයගේ දුක බොහෝ වන්නේය. පානීය ලේ පූජා මම ඔවුන්ට නොපුදුන්නෙමි. ඔවුන්ගේ නාම මා මුවින් නොපවසන්නෙමි. සමිඳුනි මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේය. ඔබ පමණක්ම මා උරුම කොටස රක්නා සේක. මාගේ වතුපිටිවල සීමා රම්‍ය තැන්වල පිහිටා ඇත්තේය. මා සතු උරුමය ප්‍රියංකරය. මට වුව දෙස්දෙන හිමිතුමන් හට තුති කරන්නෙමි. රෑ යාම්වලදී මා සිතත්හි නුවණ පහළවන්නේය. හිමිතුමන් නිරතුරුව මා අභියස තබා ගන්නෙමි. මා දකුණු පස එතුමානන් වැඩවසන බැවින් මම නොසැලෙන්නෙමි. එබැවින් මසිත උදන් අනයි මහද ප්‍රීතියෙන් පිනා යන්නේය. මා ගත සුරැකිව ඇත්තේය මන්ද ඔබ පාතාලෙහි නොරදවන සේක. ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක. ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අභිමුවේ පිරිමුන් සතුට මට වන්නේය. ඔබ දකුණු පස සැප සම්පත් සදහටම ඇත්තේය. ඉතින් අදත් මං ඔයාලත් එක්ක බෙදාගත්තේ ගීතාවලියේ පළවෙනි ඡේදයේ ඉඳලා 16 වෙනි ඡේදයේ දක්වා. ඉතින් නැවතත් අප හමු වෙමු 17 වෙනි ඡේදයේ ඉඳලා. ඉතින් ඔයාලා හැමදෙනාටම බොහොම ස්තුතියි. අමතක කරන්න එපා යාළුවොත් එක්ක මේ channel එක share කරගන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහසත් comment box එකේ දාන්න. ඉතින් ඔයාලා හැමදෙනාටම ජෙසු පිහිටයි. තෙරුවන් සරණයි.